guys, welcome back to my channel. ඔන්න ඔයාලව අද මම රවුමක් එක්ක කරගෙන යන්න ආවා. ඉතින් මේ අපේ ගමේ තියෙන තවත් ලස්සන තැනකට තමයි ඔයාලව එක්ක කරගෙන ආවේ. ඉතින් මේ කොහෙද දන්නවද? අපේ ගමේ තියෙන වැවට තමයි ඔයාලව එක්ක කරගෙන ආවේ. මේ අපේ ගමට කොහොමද වැව් දෙකක් තියෙනවා. ඒ වැව් දෙකෙන් පොඩි වැවක් මේක අනිත් එක ලොකුයි. එක ටිකක් දුරයි. ටිකක් කියන්නේ හුඟක්ම දුරයි. ඉතින් මම අද ඔයාලට අපේ ගමේ කියන්නේ අපේ ගෙවල් ළඟ තියෙන වැව තමයි ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉතින් මේකට තමයි මේ පැත්තේ ඉන්න හැමෝම වගේ නාන්න එන්නේ. මේ තියෙන්නේ මුලින්ම අපි එද්දී වැවට ඇතුල් වෙන්න තියෙන තැන. ඇතුල් වෙලා අඩි 5ක් 6ක් විතර ආපුහම මෙන්න මේ වගේ ලොකු ගහක් තියෙනවා. මේකේ නම් අතු හොඳට ඕම විහිදිලා තියෙන්නේ. මේක උඩට නැගලා අපට ඉන්නත් පුළුවන්. ඉතින් අපි මේක උඩ නැගලා සෙල්ලම් කරනවා. ඉතින් මේ පැත්තට අපි නිතරම එනවා සෙල්ලම් කරන්න. ඉතින් ගහ උඩ පෙන්නන්න කලින් අපි වැවටම ගිහිල්ලා ඉමු බලන්න. ඉතින් ওই විදිහට තමයි වැව තියෙන්නේ. මම ඔයාලට වැවේ මේක ලොකු ගල් තියෙන වැවක්. ඉතින් ඒකේ පොඩි කොටසයි චූටිම කොටසක් පෙන්නුවා. මොකද අපේ අම්මා නාන වතන එකයි වතුර පොඩ්ඩක් මේවා වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි අපේ වැව තියෙන්නේ. වැවේ ඉඳලා ආපුහම ඔන්න ඔය විදිහට තමයි ගහ ළඟ තියෙන්නේ. ඔය විදිහට ගල් ගොඩයි. ඉතින් එහෙම තමයි. ඔතන වතුර පිරෙනවා. ඒ කියන්නේ හුඟක් වැස්ස කාලෙට ඔතනත් පුංචි වලක් තියෙන්නේ. එතෙන්ට වතුර පිරුණාම ඉතින් එතනින් ගොඩ වෙනවා කියන්නේ ගොඩක් අසීරු දෙයක්. ඒ වැවට මංකඩවල් දෙකක් තියෙනවා. ඒ කියන්නේ නාන තැන් දෙකක් තියෙනවා. එකක් එහා පැත්තේ අනික මම ඔයාලට කලින් පෙන්නපු එක. මේ වැවේ ගොඩාක් තණකොළ වැවිලා. ඉතින් නාන්න තියෙන්නේ හරිම පුංචි කොටසක්. ඔයාලට පේනවා ඇති. ඉස්සර නම් එහෙම තිබුණේ නෑ. මේ ළඟකදී තමයි මේ විදිහට තණකොළ වැවිලා තියෙන්නේ. ඉතින් අපි නාන්නේ පොඩි තැනක් පාදගෙන ඒ පාසි එහෙම අයින් කරලා. ඉතින් ඉස්සර ඔකේ ජපන් ජබර එහෙමත් තිබුණා. දැන් නම් නැහැ. දැන් අපි ගහට නගින්න තමයි යන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි සෙල්ලම් කරලා එක පාරවල් හැදිලා තියෙන්නේ. නිතරම අපි මෙතන සෙල්ලම් කරනවා. මම දැන් නම් ඇත්තටම මෙතෙන්ට සෙල්ලම් කරන්න එන්නේ නැහැ. මොකද දැන් අපි ටිකක් ලොකුයි. අපට වැඩක් තියෙනවා. දැන් ග්‍රේඩ් 8 නේ. ඉතින් ඒක නිසා වැඩ ගොඩයි. ක්ලාස් වැඩයි, ස්කූල් වැඩයි එහෙම තියෙනවා ඉතින්. ඉතින් ඔන්න මම ගහ උඩට නැංගා. නැගලා තමයි දැන් මේ ඉන්නේ. ඔය විදිහට අතු හැම තැනම විහිදිලා තියෙනවා. ඉතින් අපිට මේවට නැග හැකි මුදුනට උඩත් උනත් නැගලා ගිය හැකි. ඉතින් මම ඉන්නේ මෙන්න මේ අතේ. ඇඟිල්ල දික් කරලා කිව්වේ මම කලින් හිටියේ ඔය අත්තේ කියලා. යන්නේ මම අත්තේ ඉඳන් පහළට බැස්සන් පස්සේ තමයි මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. දැන් නම් ඔන්න ගහ තියෙන කොටස පෙන්නලා ඉවරයි. දැන් මේ විදිහට පුංචි මුල් වලින් තියෙනවා මේ පොඩ්ඩක් උඩට නැංගහම ලස්සන දර්ශනයක්. ඒ තමයි ඔය වැවේ වැඩි වතුර දාන තැන. ඕකට කියන්නේ ගල් වල කියලා. වැවට කියන්නේ ගල වැව කියලා. ඉතින් ඔය විදිහට තමයි ගහ ළඟ ඉඳන් උඩට නැංගපුවාම අපට ගල පේන්නේ. ඉතින් ඒ ළඟම ගෙදරකුත් තියෙනවා. ඉතින් ගිය සැරේ දිට්ටුව කාලෙට එහෙම හොඳටම ඒ ගෙදරටත් වතුර දාලා.
ඔය මම ලොකු කරලා පෙන්නුවේ ඒ ගල විහිදිලා තියෙන දුර. ඔය මගේ දකුණු අත පැත්තට විහිදිලා තියෙන දුර බටහිර පැත්තට බුදුන් මේ කියන්න වචන නෑ මාර විදිහට විහිදිලා තියෙන්නේ. ඔන්න මම තැනකට පොඩ්ඩක් පහළට ආවා. ඔන්න ඔතනින් තමයි මම පහළට ආවේ. ඔයාලට පේනවා ඇති. ඔය විදිහට අන්න අතනින් තමයි මම නැංගේ. එතනින් තමයි මම පහළට ආවේ. ඔය තියෙන්නේ මම කලින් හිටපු තැන. මම ඉන්නේ වැව චුට්ටක් මැද තියෙන ගලක. මම කිව්වනේ මේ ගල් වලයි ගල වැවයි දෙකම ගල් වලින් පිරුණු වැව් දෙකක්. ඉතින් ඔය ඉන්නේ මම ගල උඩ. ගල උඩට පහළ පේන්නේ ඔය විදිහට. මම ඉතින් පොඩ්ඩක් වතුරේ බැහැලා කකුල් දෙක දාගෙන හිටියා. මොකද මේ වෙලාවේ නම් හුඟක් අවුව. මම නාලා තමයි මේ ඉන්නේ. ඉතින් නාලා මේ වීඩියෝ එක කොහොම හරි ඉවර කළා අද බලනකොට දාඩිය මාර විදිහට දාලා. ඉතින් මම කලින් හිටියේ අන්න අර ගලේ. ඔයාලට පේනවනේ නේද? එන්නේ ගලේ හිටියේ. ඔය ඉන්නේ මම. මන්නම් කැතයි ඉතින් ගණන් ගන්න එපා. මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. එතන ඉඳනුත් එතන ඉඳ ගන්න හොඳ ගලක් තියෙනවා. හැබැයි ඉඳගත්තොත් ඉඳගත්තා කියන්නේ මේ මාර විදියට ගල් රත් වෙලා තියෙන්නේ. ඔය තියෙන්නේ නම් පාසිමලක්. පාසිමලක් කිව්වොත් හරි ඒක හරිම ලස්සනයි. ඉතින් මම ඒකෙත් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. පුංචි හරි ක්ලිප් එකක් ගත්තා. ඒ මලත් ලස්සනයිනේ. ඒක නිසා. ඕකේ අපි දැන් යමු ගල උඩට. උඩට ගිහින් බලමු උඩ කොහොමද තියෙන්නේ කියලා. උඩත් ඔන්න ඔය වගේ ගලක් තියෙනවා ඉඳගන්න. ඔය විදිහට තමයි ගල උඩට view එක පේන්නේ. මම කලින් කිව්වා වගේම හැමතැනම තියෙන්නේ තණකොළ. ඉතින් ඒවා අයින් කරන්න බෑ. කරන්න දෙයක් නෑ. නානකොට විතරක් අයින් කරලා ගන්නවා. හරි මම ඔයාලට කිව්වනේ මගේ දකුණු අත පැත්තෙන් වගේම වම් අත පැත්තෙනුත් තැනක් තියෙනවා කියලා. අන්න ඒ තැන තමයි ඔය. ඔයාලට පේනවා ඇති. ඔය විදිහට ගුහාවක් වගේ තමයි අතලට යන්න තියෙන්නේ. ඇත්තටම ඔතනින් කෙලින් වෙලා යන්න බෑ. නැවිලා තමයි යන්න වෙන්නේ. ඉතින් මම මගක් ගිහිලා වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඔන්න ඔය විදිහට මේ පැත්තේ නම් දලුක් කටු විමානයයි. දලුක් කටු වලින් බේරෙන්න ඕනේ. කටු ඇන ගන්න හොඳ නෙත් නෑ. වගේම ඇස් වලට දලුක් කිරි යන්න හොඳ නෙත් නෑ. ඔන්න ඔය විදිහට තමයි ගල උඩ තියෙන්නේ. මගේ වම් අත පැත්තේ තියෙන ගල උඩ ඔය තියෙන්නේ දලුක්. දලුක් දැකලා නැති අය බලා ගන්න. ඉතින් ඔය වීඩියෝ ක්ලිප්ස් ටික චුට්ටක් ස්පීඩ් වැඩි වුණා. ඒ ටික තමයි හොඳම ටික. කමක් නෑ. ඉතින් ඔය විදිහට තමයි ගල උඩට පේන්නේ එළිය. එළිය කියන්නේ පහළ. ඒ කියන්නේ ගල උඩට පේන පහළ තමයි ඔයාලා දැක්කේ. දැන් එහෙනම් මම මේ vlog එක අවසන් කරන්නම්. ඉතින් මොකද ඒකට හේතුව දැන් පෙන්වන්න දෙන තැන් ඔක්කොම පෙන්නුවා. හරි දැන් vlog එක ඉවරයි. මොකක් මහන්සි ඉතින් මට ඔයාලට vlog එක කරලා මම හිතන්නේ පැයකට විතර vlog එක කරා. ලස්සන තැන් බලලා පැයක් විතර vlog එක කරා. දැන් අපි ගෙදර යන්නේ. vlog එක ගොඩාක් මේ පැහැදිලි නැතුව ඇති. මොකද මේ දවස්වල හුලං මේ පැත්තට වැඩි. ආයමත් ගලට ආව. ගලෙන් තමයි අපි බහින්නේ. පාරකුත් තියෙනවා. ඉතින් ලේසි ගලෙන් බහින එක. ආයමත් දවසක තව තියෙනවා ඉතින්. ආයමත් දවසක මේ ඔය වගේ ලස්සන තැනක් අරගෙන එන්නම්. දැන් අපි ඉක්මනට යනවා. ඒකට හේතුව තමයි දවසේ පෙරහැරක් තියෙනවා අපේ ගමේ. පෙරහැරට යන්න ඕනේ. පෙරහැරේ vlog එකත් අනිවාර්යෙන්ම ගේන්නම්. එහෙනම් අදට මම ගිහින් එන්නම් නේද? ඕකේ vlog එක ලස්සනයිද කියලා පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. පෙරහැරේ vlog එක ඊළඟට අරන් එන්නම්. ඉතින් මාව subscribe කරලා තියාගන්න. එහෙනම්
අදට ගිහින් එන්නම්. බායි. මගේ channel එක මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න, like කරන්න, share කරන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. බායි.